දිවෙනාශ්‍රිතව මේ වෙනකොට 15 වායුගෝලයේ කැලමිඩි ස්වභාවයක් වර්ධනය වෙලා තියෙනවා. මේ తත්වය හෙට දිනේ වෙද්දී අඩු පින්න කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතිනවා. මේ නිසා දිවෙනේ කාලගුණය කෙරෙහි මේ తත්වයේ ඍජු බලපෑමක් පවතින නිසා අද සහ ඉදිරි දින කිහිපය දිවෙනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. අද දිනේ ගත්තොත් විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල පිටින් විට වැසි හෝ ගිගුරුන් සැපස් අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව දිවෙනේ සෙසු ප්‍රදේශවල සවස් 1කින් පමණ පසු තනින් තන ගිගුරුන් සැපස් අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ වගේම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර් 100ක තදවැසි අපේක්ෂා කරන්න පුළුවන්. දිවෙනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලේ පවතින ගිගුරුන් සැපස් සමග මිලිමීටර් 75ක තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. විශේෂයෙන් මතක් කරනවා පසුගිය දිනවල වගේම අද දිනේදී ඇසි අපේක්ෂා කරන නිසා විශේෂයෙන් කඳු පැවුම් වල ජීවත් වන ජනතාව වගේ පහත් බිම් වල සහ ගංගා නිම්න ආශ්‍රිත ජීවත් වන ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන විශේෂයෙන් නායයන් සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මේ නිසා ඉදිරි දින කිහිපෙත් වැසි තත්ත්වයේ වර්ධනයක් සහ තවදුරටත් ඇසි අපේක්ෂා කරන නිසා කාලගුණිත දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන ගැන විශේෂ අවධානයකින් කටයුතු කරන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. ඒ වගේම දිවෙන වටා මුහුදේ තත්ත්වය ගත්තොත් මේ වෙනටත් බෙන්ගාලෝක ගැඹුරු මුහුදු ප්‍රදේශය කියන්නේ අන්දමන් දූපත් ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද දිනේදී පීඩන ආපාතයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාව පවතිනවා. මේ නිසා විශේෂයෙන් අපි මතක් කරනවා බෙන්ගාලෝක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටයුතු දෙන බහුදින දීවර යාත්‍රා මේ සම්බන්ධව සැලකිලිමත් වෙන විශේෂයෙන් අවදානම් කලාපයේ ඔබ තවදුරටත් රැඳී සිටිනවා නම් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම ඒ ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු විශේෂයෙන් බෙන්ගාලෝක ගැඹුරු මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින්න කියන එක විශේෂයෙන් බහුදින දීවර යාත්‍රා වලින් ඉල්ලා සිටින්න කැමැතියි. දිවෙන වටා මුහුදේ තත්ත්වය ගත්තොත් සුළං ඊශාන දිශාවෙන් තමයි හමා යන්නේ වේගය පැයට කිලෝමීටර් 30 40 අතර සාමාන්‍ය වේගයක පවතිනවා. නමුත් කංකසන්තුරිත මන්නාරම් හලාවත දක්වා විරටොබ්බෙන මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගය විටක පැයට කිලෝමීටර් 50 55 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතින නිසා මේ මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්න පුළුවන්. දිවෙන වටා සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් ගිගුරුන් සහිතව පවතින අවස්ථාවලදී සැලකිල්ලෙන් කටයුතු කරන්න කියන එක දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. දැන් මේ යම්කිසි මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ යම්කිසි සොළුගුණාට තත්ත්වයක් මොකද ඇති වෙනවාද කියලා. එහෙම නැත්නම් මේ වර්ෂාව තවත් එන්න තීව්‍ර වෙලා වැඩි වෙනවාද කියලා. මොකද ඉදිරි දින කිහිපේ තත්ත්වය ඔබතුමාලා නිරීක්ෂණය වෙන්නේ? ඔව් ඇත්තටම මේ වන විට වායුගෝලයේ තියෙන පද්ධතීන් දෙකක් වර්ධනය වෙලා එකක් මේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින කැලමිඩි ස්වභාවය මේ තත්ත්වයේ හෙට දිනේ වෙද්දී අඩු පින්න කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙන විට අමතරව අන්දමන් දූපත් ආශ්‍රිතව තියෙන අඩු පීඩන කලාපය පීඩන ආපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. මේ දෙකේම හැසිරීම මත තමයි ශ්‍රී ලංකාවේ ඉදිරි දිනවල කාලගුණ තත්ත්වයේ වෙනස් වීම තීරණය වන්නේ. විශේෂයෙන් වැඩි බලපෑම අපිට තියෙනවා මේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව වර්ධනලා තියෙන කැලමිඩි ස්වභාවය. මේ තත්ත්වය නිසා දිවෙනේ ඉදිරි දින කිහිපයේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන නිසා ඉදිරි නිවේදන ගැන විශේෂයෙන් අවධානයෙන් පසුවන්න කියන එක තමයි නැවත නැවතත් මතක් කරන්න ඕනේ.